මේෂ ලග්නෙහි ඔබව ආයුබෝවන් කියලා පිළිගන්න. නව වසරක් උදා. ඒ කියන්නේ 20යි 26 අලුත් අවුරුද්දේ පළවෙනි මාසය තමයි ජනවාරි මාසය. මේෂ ලග්නෙහි ඔබට ජනවාරි මාසය වාසනාවන්ත මාසයක් කියලා කියනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න දිගු කාලයක ඉඳලා මම ඔබට ඔබ දිනන සුබ දිනය ඉදිරිපත් කරනවා. ඔබ දිනන සුබ දිනය දැනගෙන ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම මම ඔබට අසුබ දින ගැන ඉදිරිපත් කරනවා. අසුබ දින වල වෙන්න පුළුවන් කරදර ගැනත් ඔබට මම කියනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මේෂ ලග්නෙමි ඔබට මේ මාසේ සුබ දින 4ක් තියෙනවා. 23, 25, 26, 28 කියන්නේ සුබ දින වෙනවා. මේ සුබ දින ඔබේ කේන්ද්‍රයට අනුව හරියටම ගැලපෙනවද කියලා දැනගන්න කැමති නම් ඉසුරු ලංකා YouTube නාලිකාවට ඔබගේ උපන් දිනය, ලග්නය, නැකත එවන්න. ඔබ දිනන සුබ දිනය මම හරියටම එවන්න. ඔබ දිනන සුබ දිනය ඔබ දැනගත්තොත් ලොතරැයි වාසනා, මැණික් වාසනා, නොසිතූ ධනලාභ ලබන්න පුළුවන් සුබ දිනයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබේ ජීවිතේ ඕනෑම ජයග්‍රාහී සුබ කටයුත්තක් සඳහා මේ සුබ දිනය සුබ බව හොඳින් මතක තියාගන්න. ඔබේ සුබ දිනය හරියටම දැනගෙන ඔබේ ජීවිතේම ජයග්‍රහණය කරගන්න. ඒ වගේම තමයි මේ මාසේ ඔබට අසුබ දින දෙකක් තියෙනවා. 14 වෙනිදා 15 වෙනිදා කියන්නේ අසුබ දින දෙකක් වෙනවා. ඔබ ළඟින්ම ඇසුරු කරපු කෙනෙක්ගෙන් විශ්වාසයේ බිඳේ යන ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් මතු වුණොත් නිന്ദා අපහාස විඳින්න, ඒ වගේම ඔබේ කීර්තිනාමයට paludu වෙන්න, ඒ වගේ ඉඩකඩ තියෙන දින දෙකක්. ඔබ ඒ නිසා මේ දින දෙක ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න. ඒ විතරක් නෙමෙයි, ඔබ දැනට යම්කිසි අසනීප තත්වයකින් පෙළෙනවා නම් මේ දින දෙක ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ ශරීර සුවය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්න ඕනි දින දෙකක් වෙනවා. මේ මාසයේ ග්‍රහ ගෝචර තත්ත්වය බැලුවාම ඔබට සුබයි කියලා කියන්න පුළුවන්. ඔබගේ නම වෙන්නේ රවි, කුජ, බුධ, සිකුරුද, ඒ වගේම 5 වෙන්නේ කේතුද, 12 වෙන්නේ සෙනසුරුද, ඒ වගේම 11 වෙන්නේ රාහුද, 3 වෙන්නේ ගුරුද ග්‍රහ ගෝචර තත්ත්වයෙන් තමයි මේ මාසේ ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මේ මාසේ ඔබේ කේන්ද්‍රයට අනුව සුබඵල දෙන ග්‍රහ මාරු කීපයක් සිද්ධ වෙනවා. ඔබට දැනට ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වයක් තිබුණත් මේ 20යි 26 මේ ජනවාරි අවුරුද්ද මාසය කියලා කියන්නේ 20යි 26 ජනවාරි මාසය කියලා කියන්නේ ඔබේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන් මාසයක් කියලා කියනවා. මොකද ඔබට පහුගිය කාලේ කරපු කටයුතුත් එක්ක ඔබෙන් සිදුවෙච්ච අඩුපාඩුකම් ඔබට හඳුනා ගන්න පුළුවන් මාසයක් වෙනවා. ඒ අඩුපාඩුකම් හඳුනාගෙන සැලසුම් සාගත ගමනක් යාමට වටපිටාව ගොඩනැගෙන කාලවකවානුවක් කියලා කියනවා. මම එහෙම ඔබට කිව්වේ පසුගිය කාලවකවානුවේ සිද්ධ වුණ සිදුවීම් නිසා ඔබේ ඉදිරි ගමනට, ඔබේ ජීවිතයට ප්‍රශ්න රැසක් උදා වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ මොහොතත් ඔබ ප්‍රශ්න වලින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ප්‍රශ්න නිසා ඔබ මානසික වශයෙන් වැටලා ඉන්නව වෙන්න පුළුවන්. කලකිරලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන දේ කළත් වැඩක් නැහැ. මට කොහොමද නැගිටින්නේ? ඒ වගේ ප්‍රශ්න ගොඩක පැටලලා ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. මම ඔබට මුලදිත් කිව්වා මේ මාසයේ ඔබේ කේන්ද්‍රයට අනුව ප්‍රබල ග්‍රහ මාරුවෙන් කීපයක් සිද්ධ වෙනවා. මේ ග්‍රහ මාරුවීම් ඔබේ සිතට සහනයක් දෙන කරුණු කාරණා
ඇති කරන්න පුළුවන් ප්‍රබල ග්‍රහමාරුම් කියලා කියනවා. ඒ වගේම තමයි ඇතිවෙච්ච දේවල් වගේම මේ මොහොතත් එක්ක ඔබේ සිත නම් ගොඩක් අවිවේකී වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම අවිවේකී තත්වයකින් ඉන්න කෙනෙක් නම් ඔබේ සිතට ඒ අවිවේකී බව ඉවත් වෙනවා වගේම සිතට සහනයක් ලැබෙන කරුණු කාරණා එකතු වෙන මාසයක් කියලා කියනවා. අතපසු වීම අමතක වීම වගේ දේවල් තිබුණා නම් ඒ තත්වයන් මගහැරී යනවා. ඔබට ඔබේ ඉදිරි ගමන සාර්ථක කරන්න හොඳ මතක ශක්තියින් වගේම විශ්ව ශක්තියින් වල පිහිට ආරක්ෂාව ලැබෙන කාලයක් කියලා කියනවා. ඔබ යම් කිසි ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාර කටයුත්තට අතහිත දෙන්න පුළුවන් හොඳ හවුල්කරුවෙක් ලන් වෙන්න පුළුවන් කාලය. ඒ විතරක් නෙමේ පහුගිය කාලවකවානුවේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් නිසා ඔබෙන් මිතුරෙක් හෝ මිතුරියක් ඈත් වෙලා හිටියානම් නැවත ඒ මිතුරා හෝ මිතුරිය ඔබ වෙත ලන් වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ලන් වෙනවා වගේම ඇයගෙන් හෝ ඔහුගෙන් ඔබේ ඉදිරි ගමන සාර්ථක කරන්න ලොකු උදව් උපකාරයක් ලැබෙන්න පුළුවන් කාලයක්. සමහර වෙලාවට මුදලක් දේපලක් වගේ ලැබීමේ වාසනාව තියෙන කාලවකවානුවක් කියලා කියන්නේ. ඔබ කවරදාක්වත් නොසිතූ ආකාරයේ ධනයක් ලැබෙන්න පුළුවන් කාලයක් වෙනවා. මම ඔබට මුලදිත් කිව්වා මේ මාස ඔබට සුබ දින 4ක් තියෙනවා. ඒකෙන් සුබ දිනේ ඔබ හරියටම දැනගන්න කියලා. ඒ විතරක් නෙමේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ උප්පත්ති කේන්ද්‍රෙහි සිකුරු බලවත් වෙලා ඉන්නවා නම් මේ මාසය කියලා කියන්නේ ඔබේ ඉදිරි ගමන සුබවාදී වෙනස්කම් රැසක් ඇති කරන්න පුළුවන් මාසයක් වෙනවා. සමහර වෙලාවට ඔබ අවුරුදු ගාණක් හැලහැප්පීම් වලට ලක් වෙලා හිටියා වුණත් ඒ හැලහැප්පීම් වලින් ඉවත් වෙලා අලුත් මාවතක සුබවාදී ගමනක ආරම්භයක් වෙන මාසයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි රැකියා කටයුතු වල නියුතු ඇයට රැකියා කටයුතු වල ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒ ගැටලු ප්‍රශ්න ඉවත් වෙන කාලයක් වෙනවා. ඔබ උසස් වීමක් බලාපොරොත්තු වෙමින් හිටියා නම් ඒ උසස් වීම ලැබීමේ වාසනාව වැඩි කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ රැකියා ස්ථානයෙන් වෙනස් ස්ථානයකට මාරු වීමක් බලාපොරොත්තු වෙමින් හිටියා නම් සමහරවිට අවුරුදු ගාණක් ඔබ මාරුවීම ඔබට නොලැබී තිබුණා නම් එවැනි සුබවාදී මාරුවීම් ඇති වෙන්න පුළුවන් මාසයක් කියලා කියනවා. ඒ කියන්නේ ඒ විතරක් නෙමේ රැකියා ස්ථානවල ප්‍රශ්න ගැටලු ඇති වෙලා තිබුණා නම් ඒ ප්‍රශ්න ගැටලු විසඳී යනවා. ආත්ම තෘප්තියෙන් ඔබේ රැකියාව කිරීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ විදේශගත රැකියා කටයුතු වල යෙදෙන අයට හාම්පුතුන්ගෙන් ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒ ප්‍රශ්න ගැටලු විසඳී යන කාලයක්. ඒ විතරක් නෙමේ ඔබේ ඉදිරි ගමන සාර්ථක කරන්න අතහිත දෙන්න පුළුවන් කෙනෙක් ඔබ වෙත ලන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ දැනට රැකියාවක් අහිමි වෙලා ඉන්න කෙනෙක් නම් නැවත රැකියාවක් ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම තමයි මට ඔබට විශේෂයෙන්ම කියන්න කරුණක් තියෙනවා. ගනුදෙනු වලදී කියන්නේ මුදල් ගනුදෙනු වලදී නම් වැඩිපුර ප්‍රවේශම් වෙනවා. මොකද ඔබට අවාසහක දෙයක් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි යුගදිවි ගත කරන අයට යුගදිවියේ පහුගිය කාලවකවානුවේ සමගියට බාධා වෙන කරුණු කාරණා තිබුණා නම් ඒ බාධා ගැටලු ඉවත් වෙනවා. විශේෂයෙන්ම දරුවෙක්ගේ යම්කිසි ප්‍රශ්නයක් නිසා නම් ටිකක් වැඩිපුර මුදල් වියදම් කරන්න වෙන කාලයක් කියලා කියනවා. හැබැයි වියදම් කරන්න වුණත් දරුවෙක්ගේ යම්කිසි කටයුත්තක් නිසා මුදල් වියදම් කළත් සතුටු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කාලයක් වගේම එකට එකතු වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාව ඇති වෙන කාලයක් කියලා කියනවා.
ආදරවන්තයන්ට වගේම ආදරවන්තයන්ට නම් සුබ කාලයක් නොවන බව කියන්න ඕනේ. මොකද මම ඔබට එහෙම කියන්නේ අවුරුදු ගණනක් ඔබගේ තිබිච්ච සම්බන්ධතාවයන් පළුදු වෙන්න කරුණු කාරණා ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා ඔබ නිතරම ආදර බැඳීම් ශක්තිමත් වෙන ආකාරයට කටයුතු කරගෙන යන්න ඕනි කියලා කියනවා. ඒ වගේම තමයි ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයටත් පහුගිය කාලවකවානුවත් එක්ක බැලුවාම ඔබට අමතක වීම ඒ වගේම ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන් කාලයක් තිබුණ වෙන්න පුළුවන්. නමුත් මට ඔබට කියන්න තියෙන්නේ මේ 2026 අවුරුද්දේ ජනවාරි මාසයේ ඔබට ඔබේ යම් කිසි විදිහක ඉගෙනීමේ අලුත් බලාපොරොත්තු තියෙනවනේ ඒ අලුත් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ කියන්නේ මොනතරම් බාධා ගැටලු ආවත් ඔබට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනවා වගේම විශේෂ තරඟ විභාගවලින් ජය ලැබීමේ වාසනාව තියෙන කාලයක් වෙනවා. ශරීර සුවය ගැන බැලුවොත් නම් ඔබ ශරීර සුවය කෙරේ නම් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද උදරාබාධ ඒ වගේම සෙම්මාංශ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් කාලයක් නිසා ඔබ ඒ ගැන නම් වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා කියන්න. මම ඔබට ඉදිරිපත් කළ පලාපලවල ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්වයේද දැනට ගමන් කරන මහදශ අතුරුදශ අනුවද ඒ වගේම සුබ අසුබ දෘෂ්ටි අනුවද පලාපලවල අඩු වැඩි වීම වෙනස් වීම වෙන්න පුළුවන්. ඔබට උපතේ සිට මරණය දක්වා වඩාත්ම නිවැරදි පලාපලයක් භාව කේන්ද්‍රයක් කරා දැනගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න. නිවැරදි පලාපලයකින් ඔබගේ ඉදිරි දියුණුව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට සිත තෙරපෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇත්නම්